අපි දැන් ඉන්නේ තරිඳු චතුරංගත් එක්ක නැත්නම් ඇහැලි. ඒක තමයි මම හිතන්නේ හැමෝම දන්නේ. ඇහැලි නේවි මැච් එක දැන් අපි දින්නා කැන්ඩි ස්පෝර්ට්ස් ක්ලබ් එක. හැබැයි ඒක ලේසි මැච් එකක් වුණේ නැහැ මං හිතන්නේ. ඔයාට කොහොමද හිතෙන්නේ ෆස්ට් කැප්ටන් ෆස්ට් මැච් එක කොහොමද හිතෙන්නේ? ඇත්තටම හොඳ ගේම් එකක් දුන්නා නේවි ටීම් එක. අපි ප්‍රපෙයාර් වෙලා ආවෙත් ඒගොල්ලොන්ගේ ෆෝවර්ඩ්ස් ගේම් එක ඇත්තටම හොඳයි. පික් ඇන්ඩ් ගෝස් එහෙම ගියාම ඩ්‍රයිවිං මෝල් එක අපි ලෑස්ති වෙලා ආවේ ටික ඩිෆෙන්ස් කරන්න කොහොමද ඒගොල්ලොන්ගේ ගේම් එකට අපි ෆේස් කරන්න කියලා තමයි අපි එහෙම කතා වෙලා ආවේ. ඒ වගේම බලුවොත් අපේ වොයිස් අපේ යන් සයිඩ් එක මම කලිනුත් කියලා තිබ්බා. හොඳටම සෙල්ලම් කරා ඒගොල්ලෝ. ඒ විදිහට අපි කතා කරගෙන ගියේ ගේම් ප්ලෑන් එකේ විදිහට කරා. මම හිතනවා තෑන්ක් කරන්න ඕනේ අපේ බොයිස්ලට. ඒ වගේම නේවි ටීම් එකට. ඒගොල්ලොත් හොඳ ගේම් එකක් දුන්නා අපිට. ෆස්ට් හාෆ් එක පොඩ්ඩක් අමාරු වුණා. අපි ඊට පස්සේ සෙකන්ඩ් හාෆ් එක කතා වෙලා මොකද කරන්න කියලා. කෝච්ගේ ප්ලෑන් එකයි ප්ලේයර්ස්ලගේ සපෝට් එකයි එක්ක මැච් එක දින්න හොඳයි. මම හිතනවා පළවෙනි ගේම් එකත් විදියට අපේ හොඳ පර්ෆෝමන්ස් එකක් තිබ්බා හැම ප්ලේයර් කෙනෙක්ගේ. ඇහැලිවා ඉන්ජර් වුණා. ඒත් එකම මේ වගේ ටෆ් මැච් එකක් වෙයි කියලා ඔයගොල්ලෝ හිතුවද? ඒ කියන්නේ මෙච්චර දුරට. අනිවාර්යෙන්ම අපි හැම ගේම් එකටම මම කිව්වා වගේ අපි එන්නේ චැලෙන්ජ් එකක් අමාරු මැච් එකක් කියලා හිතාගෙන අපි හැම ගේම් එකටම ෆේස් කරන්නේ. ඒ වගේම ඉස්සරහට තියෙන ගේම්ස් උත් එහෙමයි. මම හිතනවා හොඳ ගේම් එකක් කියලා. අපිට ඊළඟ මැච් එකේ ඔයාව බලන්න පුළුවන් වෙයි නේද? ඉන්ජරි එක එච්චර අමාරු නෑ නේද? ඕකේ. ෆෑන්ස්ලා මං හිතන්නේ දුරේ ඉඳලා ඇවිල්ලා තිබ්බා මැච් එක බලන්න. ඒගොල්ලන්ට පණිවිඩයක් තියනවද කියන්න? හැමදාමත් මං කියනවා වගේ ෆෑන්ස්ලා තමයි අපේ හයියේ ඉන්න. ඉස්සරහටත් ඒගොල්ලොන් මට විශ්වාසයි ඒගොල්ලොන් ඉන්නවා කියලා අපිත් එක්ක. thank you ෆෑන්ස්ලාට හැම ෆෑන් කෙනෙක්ටම thank you. ඉස්සරහටත් එන්න. පුළුවන් හැම මැච් එකකම අපිත් එක්ක ඉන්න. Right. Thank you. All the best. Thank you.